විඩියෝ ඔන්න අද ඉතින් අරන් අපි ග්‍රැනි ආච්චිව බලන්න ආවා. ඊයන් අපි අද ග්‍රැනි ආච්චි මොකද දන්නේ කරන්නේ? හෙලෝ ග්‍රැනි ආච්චි මොකද කරන්නේ? අම්මේ පීන්නනේ ග්‍රැනි ආච්චි. ICU මචං. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න නිකන් නම් ඔය පහළ තියෙන ලයික් බටන් එක ටං ගාලා බලන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටියත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. කොහොම ඉන්නේ නැද්ද? අපි ආව පල්ලෙහාට යවලා අපි ගාන්ට උඩට යනවා. එතකොට ගාන්ට ක්‍රෙනියක්ව සිට් වෙන්නේ. ඒකේ තියෙනවා කාර් එකේ සූප්පුව. යමු බෙස්ටිය තියෙනවා. ක්‍රෙනියක් උඩට ඉදන්නේ. හලෝ අඩුව තියෙනවා. අඩුව මේ වෙලාවට වටිනවා. ක්‍රෙනියාච්චි ICU කොහොම මේ ක්‍රෙනියාච්චි අම්මඩ බොක්කි මොකෝ ඉන්නේ? යම ක්‍රෙනියාච්චි මිහින් එනකොට මම යනවා ඉතින් අම්මෝ පින්නේනෝ පස්සේ ගෙනෝ අපි බලන්න නැතුව යන්න ඕනේ. යතුර නෑ මචං. යමු අපි යමු පුතා. බෙස්ටිය තියෙනවා. මෙතන මොකුත් නෑ. අම්මෝ යමු. ඉක්මනට යන්. ඉක්මනට වැඩි කරන්න. මෙතන මොකුත් නෑනේ. බියන් එහෙනම්. තොරයියෝ ICU ක්‍රෙනියාච්චි නෑ පේන්න. කොයි වෙන්නා? මේ මොකුත් නෙමෙයි මොන්ට කරනවා. කුඩවරපත් කියනවලු. මරුවනේ. අම්මෝ ග්‍රැනියාච්චි එහෙම කරන්න එපා. කොල්ලන්ගමයි කරන්න එපා. අපි පව් යද්ද. දැන් මේකට හසිය එන්ටර් වෙන්න ඕනේ. නැත්තම් කණ්ඩ වෙනවා දීමනාවක්. මින්න අපි හසියව එන්ටර් කරගමු ගේම් එකට. හලෝ ග්‍රැනියාච්චි. මේ හරිය තිබ්බා බෙස්ටිය. උඹට කරවන්න ග්‍රැනියාච්චි. කුණු කරප කියනවා කියලා හිතන්න එපා. කියවෙනවා මේ වෙලාවට. ඒ වෙලාවට කුණු කරප කියවෙන එකක්වත් නැහැ. කියවෙන්නේ නැති එකක්වත් නැහැ. හලෝ ග්‍රැනියාච්චි. තමසෙට ඕවා තමයි කරන්න පුළුවන්. මාත් එක්ක හැප්පෙන්න බෑ. මම මාර චරිතයක්.
ග්‍රැනී අයිසියු මච්චං මොකද කරන්නේ ආයින්න අපි යම මේලාවට දීවෙන්නන්නේ පලයන් ඕක පාත් කරපම් ග්‍රැනිියච්චි අම්මට බොක්කී මේකට වෙඩි කියන්න විදිහන්නේ අනි යන්ඩකෝ යන්ඩකෝ හැලෝ අයි යනොය බොක්කි කියල්ල යනවා හෙයෝ කියෝගත්තනේ ඕයිනවා ඔය ඇද්දි මම මෙහි පයින කැනිියච්චි අයිසියූ පොතගඩ හම්බුන්නේ ඔහුමයම් එන්ඩ බොක්කී ග්‍රැනියාචිර තූර්ණ තිරිත් දන්නේ බ මෙතන මේ මාව හංකන් දම්මට ෂොටී කෑල්ලක් කම්මුණා ඕබ මෙතන ප්ලග්ගේ ආමීති සුක්කානමත් තියෙනවා සුක්කානම මේක දාලා තියෙන මට කරගන්නද මන්නියන් දෙක ග්‍රැනියාච්චි ආය සිට්ටුනාමත්ත කියලා උම්මට හුකුණා කියලා කිව්වොත් එහෙම කවුරුහරි ඔයාලා ගණන් ගන්න එපා මොකද එහෙම කිව්වට එහෙම දෙයක් කරන්න බෑ කාටවත් වගකීමෙන් කියන්නේ අම්මට සිරි වුණා කියලා වුණා කෝබම් මේකේ බින්නේ නැද්ද ඔව් ඒවා කොහොමත් මම මේ ගහනවා මේ පාට නම් ගැහුවේ නැත්තම් මම හසියන්නේ තාම හසිය ගේම් එකට එන්ටර් වුණේ නෑනේ ඒකනේ ප්‍රශ්නේ මෙතන හැලෝ වැඩේ හරියන්නේ හසියව එන්ටර් කරගන්න වෙනවා නැත්තම් ඉතින් බෑ පොත්ත ගනි අපි යම් මෙතෙන්ට කවුරුත් පේන්නේ නැහැ ගෑනියාච්චි ආරෙන්ගෙන තුවප්පු අයියකෝ ඕව ගන්න වෙලානේ තම දැරපන් දොර කෝබෝ මේකේ ස්විච් එක පේන්නේ තවත් වෙලා හිටියොත් කණ්ඩ වෙනවා අපි ඉන්නනේ එන ස්විච් එක කරමු කැප්පුවා ආම්මඩ බොක්කී මෙතනින් නැමිට යන්න ඕනේ නැත්තම් ග්‍රැනිට් මාර්ක්නොත් ඉවරයි මෙතන බලමු අපිට මොකක්වත් නැහැ
ස්පයිඩක් බලමු මේකාරි ඩබේ ලොක්නේ ඒක මච්චන් ලොක් පොල්ලත් තියෙනවා ඒ බ්ලක් ඇත විදිහට හිතන්න එපා පොල්ලක් තියෙනවා කිව්වම උඹලා ග්‍රැනීටත් වඩා අන්තයි යකෝ මට සිහි වුණා අඩෝ ග්‍රැනී ICU ග්‍රැනීවත් දැම්මම යන්නේ නැද්ද ග්‍රැනී ICU එහෙනම් බොක්කි යට වැඩ කරන්න මං උඩ වැඩ කරන්න හරිනේ මචං යට වැඩ කරද්දි උඩ වැඩ කරන්නත් අපි ඉන්න බෑ මෙන්න මචං ස්පයිඩර් කී එක ඕක ගනින් මෙහාට පැන්න මචං දැන් අපි හොය යමු වැටුණා මචං දැන් හොඳ නැමිල්ලක් නෙමින්න ඕන අඩෝ මේ මකුළු උච්චනවා ඔතෙන්ට ග්‍රැනී යනවා එතකොට මට මෙහෙ වැඩ ඉගෙන ගත්තේ මකුළුවෙන් තිච්චියා මකුළු ආච්චි නේද ඉන්න අපි මේක මචං ඕනොට්ටුවක් දානවා මේක දෙකේ තමා තියෙන්නේ මං කිව්වේ ඒකට මට මාව විශ්වාසයි බලන්ඩි විශ්වාසය කොච්චර විශ්වාසයක් තියෙන්න ඕන හරියටම දෙකේ කියන්න දෙකේ කියල එකපාර මකුළුවෙන් හිටියොත් එහෙම තමයි ඉතින් ප්‍රශ්නේ වෙන්නේ උඹෝ මැරෙන්නේ එයාට වැඩි කාලයක් අවශ්‍ය තියෙනවා මාව මරන්න පස්සෙන් ඉන්නවා අපි දැන් පයිමු ග්‍රැනී ආච්චි පේන්න නැත්තම් අපි ග්‍රැනී ආච්චිට තෑග්ගකුත් දීලා ග්‍රැනී ආච්චි ඕව ඇවිල්ලා බලයිනේ අඩෝ කවුද දන්නේ නැනේ බං මේකට ග්‍රැනී විදිහට ආච්චි කෙනෙක් දෙන්නේ මේක දුවන්න පුළුවන් එකෙක් දැම්මනම් මරු දිද කරගන්න ඕනේ මේ පැත්ත බලාගෙන ඔන්න ඕකේ තියෙනවා මිටිය කනින් මචං මිටිය වැඩේට එන්ටර් වෙන්නයි යන්නේ කොල්ලා මිටිය අරන් කොහෙටද යන්නේ කියලා හිතුවොත් කොහෙටවත් යන්නේ අපි යන්න ඕනේ උඩට උඩ ග්‍රැනී හිටියොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා ඒ වුණාට ග්‍රැනීට බය නැති හින්දා අවුලන්නේ මට ග්‍රැනීව ෂුවර් නෑ ග්‍රැනීව අපි ගෙන්නගමු මෙහාට
ෂුවර් කරන්න බිරියානියක් තමයි කියන්නේ. අපිට මිටි වැඩන්නේ අපි විසික් කරමු මචං. කෝබ මේක වැටෙන්නේ යන්න ග්‍රැනී. ඔය යන්න ග්‍රැනී එක්කේ මම බලා යන්නම් මෙතන විස්තරේ. අයියෝ ඒ ඵලයන් එහාට ගෑණී පොළොන් ඔටෝ අනේ අයියෝ බෑවන් කරන්න මේක එක බෑවන් කිසි දෙයක් කරන්න බෑ ග්‍රැනී මෝඩ ගෑණී බලපන් මැච් එක ගහන්න එනකොට වැඩක් නෑ බං මේ මැච් එක ගහන්න බැරි මේ ග්‍රැනීගෙන් බේරෙන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙනම් මේ ගේම් එක ඇදයි බං. සිරාම කතා. ගේම් එක නම් පට්ට විදිහට ඇදයි. ඒකනේ මෙතන ප්‍රශ්නේ. ඇදේව කෙලින් කරලා ගන්නත් දන්නවා ඉතින් අපි. පටසිරි අඩුව ගේන්න බැරි වුණානේ. මරේම ඵලයන් එහාට අඩුව ග්‍රැනීටත් චිට්ටු දැම්මේ මම එච්චරම චරිතයක්. ග්‍රැනී ICU අම්මෝ නැගිටපන්. ග්‍රැනී එන්න කලින් දුවන්න ඕන. මට ඉස්සෙල්ලා අඩුව ගිලින්න බැරි වුණා. දැන් අඩුව ගත්තා. ඒ ග්‍රැනී මම මේ ආච්චියේ වරයක්කෝ අඩුව වෙයි එතෙන්ට ගියාට වැඩක් නෑ. මම මෙතන ඉද්දි වරන් එහාට මෝඩ ගේම්. එහෙම ඔය ග්‍රැනීට බං මොලයක් නෑ බං. ඇත්තම කතාව මොලයක් නෑ. ග්‍රැනීට මොලයක් තිබ්බනම් මම වගේ දේව දූතයෙක් හිර කරනවා තියහන්කෝ. ග්‍රැනීට මොලේ අපි මොලයක් බද්ධ කරන්න ඕනේ. ග්‍රැනීගේ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලාත් නැහැලු. ඒක නිසා ඔහුගේ මොන්ටිසෝරි එක්කයි යන්න ඕනේ. සත්‍යෙකින්ම. ඔව් ආයි එනවා ග්‍රැනී. මේ ග්‍රැනී නම් මට පුදුම ශාපයක් දෙන්නේ. අපෝ මැරෙන්නේ මෝඩ ග්‍රැනී. ඵලයන් එයාට ඵලයන් යකෝ. තොට වම් පයින් ගහනවා. වම් පයින් ගහන්න බෑ දකුණු පයින් හරි ගහනවා. ග්‍රැනී ඵලයන්කෝ එයාට. ඵලයන් බා මට මේ මැච් එකවත් දියන්. එහෙම යන්න පින්වත අජින්ති දම්පි පවති චින්ති දම්පි විනස්සති. මේ ලෝකේ අපි හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. අහලා තියනවද කූබි කාලේ මේත දටිකටි කාලා ජීවත් වෙනවා කියලා? කොන්ට යම කාපවම් මේක.
ග්‍රැනී ඵලයන් එහාට ඔප්පට අඩෝ මාව පොළොවටත් ඇදගෙන වැටෙනවා. මේ පාර කොහොම හරි ගහනවා. ලොවිත් ගහනවා. මේ පාර ගැහුවේ නැත්තම් මම 100 on top නෙමෙයි 100 on top නෙමෙයි සෝරි වැරදුනා 100 නෙමෙයි. ග්‍රැනී පේන්නේ අපි යමු. අපෝ සක්කිලියා. සක්කිලි කියන්නේ එන්න ඔයා ඉන්නකොට මට මෙහෙ යන්න පුළුවන්. ග්‍රැනී ICU ග්‍රැනී ICU එක මං ගෙදර ගෙනල්ලා තියාගන්නවා. මං ග්‍රැනීට ආදරේ කොම්බෝ ග්‍රැනීට ආදරේ යතුරු කටවල් තියලා තියෙනවා. බෑබන් කරන්න මේකේ මම මරන්නමයි ඉන්නේ. කණින් අර යතුරු ආතට පෑන්න මචං. දැන් යමු අපි බේස්මන්ට් එකට. ඔයා ඔය ඉන්නවද? මම හිතුවේ තව ටිකක් වෙලා යයි කියලා. එන්න මම මෙහෙ. හලෝ ග්‍රැනී. ඔයා යන්නේ නැද්ද? එහෙනම් අපි යවන විදිහත් දන්නවා. පොඩි සද්දේ මචං දාලා තියෙන්නේ. ග්‍රැනී මෝඩයිනේ. මගේ මොලෙත් එක්ක ග්‍රැනීගේ මොලේ නැතිකම පට්ට. ඔන්න දැම් මම ගිහින් පෙන්නන්නම් මේකේ ලස්සන්ට ගැම්මට යතුරු හින්තන් ඩබේ යතුරුවා තින්නේ මම යතුර අරයි යනවා මරනවා. අම්මඩ මේ කාර් එකේ කී එක කණින් මෙහාට යතුර දැන් අපි පල්ලෙහාට යන්න ඕනේ. විනාඩි 5කට විතර අපි ග්‍රැනීව මරමුද මොකෝ කියන්නේ. ඔයාලගේ කමෙන්ට් එක අනුව මම මේක මරනවා. ග්‍රැනී කියන්නේ මට මහ ලොකු එක්කෙනෙක් නෙමෙයි. අඩ බලද්ද ග්‍රැනී ICU කොහොම මේ ග්‍රැනී අක්කා ග්‍රැනී අක්ක නැද්ද? හරෝ ග්‍රැනී අක්කේ ඔප්පටසි මාව දැකලා ඒ වුණාට මං ඇතුළේ ඉන්නේ. අම්මට සිහි වුණා. එහෙම කරන්න හොඳ නෑ. ඒකද මං ගැන දුකක් හිතුන්නේ නැද්ද? අඩෝ මේක පාර උඩට ආවා. කෝඩුව තියෙනවා. ඇයි මේ වටේ පිටේ පේන්නේ? අම්මට සිරි ආච්චි මොකෝ වෙන්නේ? බිම පේනවා. කනේ ගහන්න එපා ඉවර. කෙලින්ම මී කතුරට අහු වුණා. එහෙනම් ඊළඟ පාර ග්‍රැනී ඔයා වල්ල ගන්න මං එනවා. එහෙනම් අදට යනවා. ගුඩ් බයි.